Hello guys, welcome back Hi. to our YouTube channel. ඔන්න සුපුරුදු පරිදි චැලෙන්ජ් වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. ඔයාලා බලන්න ඉතින් මෙච්චර කාලයක් අපි ආවේ නැති අයද කියලා. පට්ට බිසි වෙලා හිටියේ. හරිද? සෑහෙන බිසි වෙලා Busy හිටියේ. life. බිසි ලයිෆ්. දවස් 10න් විතර මම හිතන්නේ මේ වීඩියෝ එකක් ගේන්නේ. ඔව් ඒකත් මේ වෙලාව පොඩ්ඩක් එහාට මෙහාට මැනේජ් කරගත්තේ හරියම අමාරුයි. මම හිතන්නේ 12ට කිට්ටු අදත් රෑ 12ට කිට්ටු වෙලා මේ වීඩියෝ එක කරන්නේ. 11යි 11යි 16යි. හරිද? මේ කරන්න දෙයක් නැහැ. ඉතින් වීඩියෝ එක කරන්න මොනින්ද මේ දවසේ වීඩියෝ එකක් ගෙනාවේ. එහෙනම් වීඩියෝ එක කලින් පොඩ්ඩක් මතක් කරගන්න channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා set වෙන්න. ඔන්න guys අද ගෙනල්ලා තියෙන්නේ rice හරිද? Egg rice, ඔව් chicken devel, bitter පහයි, soya sauce 6යි. 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 පහයි කියන්නේ. හරිද? මේ 1 2 3 4 මේකේ මේ මේ මෙතන බත් අඩුයි බත් ඔක්කොම හොඳයි. gravy නෑ. හරිද? ග්‍රේවි නෑ නේද challenge එක. මේ gravy නෑ. Coca Cola එකක් දෙනවා. Coca Cola ඇඩ් වෙනවා. හරිද? gravy නෑ. gravy නැතුව chicken වල කටු දුරු කරන්න බෑ කටු කන්න ඕන. ඒ කියන්නේ මේ chicken කටුත් අච්චලා දෙන්නේ කන්න ඕන. ඉතින් පොඩි කෑලි දෙක කන්න බැරි කමක් නැහැ නේද? මේ ප්‍රශ්නයක් නැහැ ඉතින් මේක ලොකුම අවුල දෙන ග්‍රේවි එකත් එක. හරිද? ඔයාලා හොතර ගන්න මට ග්‍රේවි නැතුව කන්න අමාරුයි කියලා. මෙයාට දිනන්න මොන ඉන්නද ග්‍රේවි අනේ එහෙම කට් ගන්න කරා නෑ. challenge එක. හරිද? ඔය මගේ පැත්තම දාන්න අවුල නැහැ. ඒකත් මගේ. හරිද? ආපම්. මේ ග්‍රේවි කට් කරලා දින challenge එකේ අවුලක් නැහැ. මම පොඩි ගේන්න බෑ. හොදි මේ ගේන්න හැදුවේ ගේම් challenge එක හොදි තියන්න දුන්නේ නැහැ. හරිද? මේ අවුලක් නැහැ. මේ ඔය ටික ඔක්කොම ඇඩ් වෙනවා. මේ ඔක්කොම කන්නවල සුදු වෙන කන්නවල ලුණු කැලේ ඉඳන් කන්න ඕන කියලා කියන්නේ. හරිද? කෝකෝල එකත් ඇඩ් වෙනවා. වතුර තියෙනවා. මේ සුපුරුදු පරිදි විනාඩි 10ක් තියෙනවා. මේක බර කියන්න බැරි වුණා. හරිද? මේ ඔක්කොම පැකේජ් එකම මං හිතන්නේ කිලෝ එක ග්‍රෑම් 100ක් 150ක් වගේ දිනවා. මොකද බත් තියෙනවා ග්‍රෑම් 700ක්. මේ බිත්තර පහටත් ඔයාලා දන්නවනේ සාමාන්‍ය බලත් සොසේජස් වලට ග්‍රෑම් 100ක් 120ක් විතර තියෙනවා. චිකන් ඩෙවල් එක ග්‍රෑම් 350ක් විතර තියෙනවා. 300ක් විතර තියෙනවා. 300ක් 250ක් වගේ. එතකොට ඔක්කොම සෙට් වුණාම කිලෝ එක ග්‍රෑම් 150 200කට කිට්ටු වෙන තියෙනවා. මේකින්ද විනාඩි 10ක් තියාගන්න සුපුරුදු පරිදි 10 මදිලිත් නැහැ 10 ඇති. ඒ උදිනේ උදිනේ යන්න එක ප්‍රශ්නේ හිර වෙනවා. හරිද? එහෙනම් කොල්ලෝ වැඩේ පටන් ගමු. ටයිම් එක ස්ටාර්ට් කරලා වැඩේ පටන් ගමු. 1 2 අන්න බෑ. මට වීඩියෝ එක පටන් ගත්ත එක මතක නැහැ. ඉතින් නෑ. අම්බෝ මේ මගේ මුත් ආරන්තා ඉතින් වීඩියෝ බලන වලදන මට හොද්දට බත් වලක් කන්න බෑ කියලා. ඔයාලා නම මම විනාඩි ගණන් අපිට අවුල් කරනවා නේද? බා guys
අපේ ටයිමරේ විනාඩි 10 වෙනකොට පැය 10ක් තියෙනවා. පැය 10 ඉඳන් විනාඩි 3ක් ගිහලා මෙතන අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් අපිට. කවුද මේක කිව්වේ? ඔයා නේද? මගේ ෆෝන් එකෙන් මොබයිල් නම් කලින් දැනගන්න. හ්ම්. සෝස් එක දෙන්න. පොඩින්ද? කාල් දුන්නා. සෝස් එක දෙන්න. සෝස් එක තරම් ගත්තා. මෙතන තියන්න දුන්නේ නැහැ. මට නම් ඔය තමයි. දුර වැඩි නෑ. ඒ මාළු විතරයි. අය උගලට හරි අමාරුයි. එහෙම. ඉතින් නම් හොඳට ගයිස්. ඉතින් බුලත් කිරිබැට ගිනනවා වගේ මේක ඉන්නේ. කොහොමද කරන්නේ? අතන. Nah, aku masih mau. Kalau mau, මේක දුර්වලකම ප්‍රයෝජන ගන්න සංජානනය එක.
2 minutes. Barinya. Wah, betul. Hati-hati Anda. Ingat, dia daftar HP. Daftar. Kemarin rupiah dia saya tawarkan dia daftar di sana. Apa? අවුලක් නෑ. Apa nih? කොකෝලා විතරුයි. මගේ එක ඉවරයි. සෝසස් පහක් තියෙනවා. මගේ දෙකයි තියෙන්නේ. මගේ බිත්තර හතරක් තියෙනවා. Oh, kemarin kalau batu kan. බත් විතරක් නෙමෙයි චරන් දෙකට තිබිලා මෙයා. සෝම් දෙයක් නෑ. Hari samaan hitam. සාමාන්‍යයෙන් හිතන්න දෙයක් නෑ ඇත්තටම. හරිද? චරන් දෙකට ඔක්කොම ඉන්ක්ලූඩ් කරන්න දෙයක් නෑ. Dan mama jangan කියන්නේ පරාජය බාර ගන්න කෙනා බාර ගන්න. මම නම් මේකට පරාජය බාර ගන්න කොහොමදවත් මෙන්න මේ මොකද මම කන්න ආවෙන්නේ නැහැ. හොඳ නැතු මම කනවද? මම හොඳට කෑවා. කරන්න දෙයක් නෑ. අර කිසි ප්‍රශ්නයක් නැහැ මට. මේ මාළු විශ්ේම කන්නවලු කන්න තියෙනවා අපි. මං කිව්ව ඔක්කොම ඇඩ් වෙනවා කියලා පටන් ගත්තා. මේ ඇඩ් වෙනවා තමයි මේකෙත් තක්කාලි කඩ එකක් තියෙනවා. කෑල්ලේ ඉන්න. මෙන්න මම පිළිවෙල කරනවා. මෙන්න පිළිවෙල. වැඩිම තියෙන කාලේ අපිට බලන්න පුළුවන්. කොකාකෝලා විදුරු කොකාකෝලා ග්ලාස් එක එහෙම ඉදලා තිබ්බනේ. ඒක එහෙමමයිනේ. ඒක එහෙමම ඉතින්. මගේ බත් ටික කරන්නන්නේ බත් කටක් තියෙනවා. හරිද? කොහොමද මදි වුණා මන්නේ බොන්න. කරන්න දෙයක් නෑ. ටයිමින් මදි නේද? මට තියෙන ටයිමින් වතුනා මේ ටික කන්න. හරි මම කියන්න දෙයක් නෑ. මම කියන්න වෙන වීඩියෝ එක දෙන්න. මෙන්න. රයිට් ඔයාලා කියන්න ඔයාලා කියන්න. මොකද තියෙන්නේ කරන්න. මාළු මිරිස් කැලක් කාලේ බස් විතර දුක නැහැ. ප්‍රශ්නයක් නෑ. ඉතින් අරගෙන දැන් මීනිලා වීඩියෝ එක මෙහෙම පෙන්නන්න එපායි. අර බිව්වේ. මොකද කරන්න දෙයක් නෑ. කරන්න දෙයක් නෑ. විතර අර චිකන් උඩේ චිකන් තියෙනවා මේ චිකන් ආරි කඩු කමන්න කැඩ දෙකක් තියෙනවා හරිද? ගැටලුවක් නෑ. සෝසස් කරල් දෙකයි තියෙනවා මගේ. පහක් තියෙනවනේ. හරි. පරාදනේ කියලා බලන්න ගයිස් කවුද? කියන්න ප්‍රශ්නයක් නෑ. කිසි ගැටලුවක් නෑ. මගේ ඉන්නේ සෝසේජ් එක කරලා හතර විතරයි. මෙයාගේ බලන්න. ඉතින් කොකාකෝලා ගෙම්ම තිබ්බනේ. කොකාකෝලා එකක් දාමු. සෝසේජ් කරලා පහයි. තක්කාලි කෑලි දෙකයි ලූඩු කෑල්ලයි. අතක මාළු මිරිස් වලින් ගන්න. ඉතල මාළු මිරිස් 1යි 2යි 3යි 4යි 5යි. චිකන් කෑලි 1යි 2යි මේ පොඩි එකක් දෙනවා. ඒක මේකටම දාමු 2යි. තක්කාලි කෑල්ලයි සෝරි බත් කරවල් 2යි. බත් කටයි මෙතන තියෙන්නේ. කන්න කලිකට එක තනිකට කන්න පුළුවන් නේද? කන්නේ. තනිකට කන්න පුළුවන්. දැන් මොකට තනිකට කන්න වැඩ නෑ. ඒ තනික බත් කටයි. 1යි විතර 4යි ඉතින්. 3යි 4යි. සෝසේජස් කරල් 2යි. ඔව් ඉතින්. ඔව් නං ඔව්. ඔව් නම් ඔව් කරන්න දෙයක් නෑ මගේ මේක මම මේක බීල ඉවරයි. හරි ඒකට මගේ මේ ගයිස් කොකාකෝලා YouTube එක තියෙනවා හිතා ගන්න. ඔව්. මම ඉතින් තියෙනවා. හරිනේ. එතකොට ජය පරාදයෙන් තොරයි. ජය පරාදයෙන් තොරයි. තොරයි නෙවෙයි තොරයි. ජය පරාදෙන් තොරයි. ඔව්. ඕකේ මම හිතුවා.
මේක මම කියනවා මම මේක වින් කරා කියලා. එකෙන්ම කියනවා. වින් කරා කියලා කියන්න බෑ. මම එකෙන්ම කියනවා මේක මම වින් කරා කියලා. මේ විතර හතර දිහා බලාගෙන හරිද විතර හරි ගායිස් කියන්න පුළුවන් බතුත් නැත්තම් බතුත් තියෙනවා. හරි බත් කඩක් තියෙනවා ඉතින්. කටරන කාර්බන් තනි කටට කන්න. ඕක තනි කටට ගෑවම පිළිගන්නවා. තනි කට ගන්න ඕනේ නැහැ ඒක හරිද? බත් කඩක් තියෙන දැම්මම ගන්න මගේ බෑ. බත් ඇට මම බත් ඇට තියෙන්නේ නැත්තේ නෑ. ඒක මේව ගණන් කරනවා. මේ ගණන් කරලා කියන්න මම බත් ඇට කිව්වද මම. හරිද? ඔන්න. මම දන්නේ නැහැ. හැම සූරතාවය කියන්නේ ඕකට තමයි ලූ කරන්න දෙයක් නැහැ. හරිද? ගයිස් මෙන්න 4යි 5යි. I don't know. ඔයාලම කියන්න ඕන. ඔයාම කියන්න. කියන්න දෙයක් නැහැ. නෑ යා ඔයා කියන්න. කියන්න දෙයක් නැහැ. මං කිව්වේ ජයප්‍රාදයෙන් තොරයි. කියන්න කිසිම දෙයක් නැහැ ගයිස් හරිද? ජයප්‍රාදයෙන් තොරයි. හරිද? මේ ටයිම් එකට දෙන්නටම ඉවර කරන්න බැරි වුණා මීල් එක. හරි මීල් එක ඉවරනකොට කලින් වීඩියෝ මතකද වැඩිම බත් තියෙන කෙනාගේ වැඩිම මේවා මේක බැලුවා. ඔව් ඉතින් මේක තෝරන්න බෑනේ. කොකාකෝලා හරි මෙයා කොකාකෝලා ග්ලාස් එකේ එහෙම පිටින් මේව මෙතන. කොකාකෝලා ග්ලාස් එක ඕකේ හරිද? හරිද? අනේ වගේ බලන්න. හරිද මේ බිත්තර පහක් තියෙනවා ළමයා. බිත්තර කාලේ එක බිත්තරේ බත් පොඩ්ඩකුත් තියෙනවා. හරිද? ඔයා එක සොස්තස් කරලා ඉන්නේ කාලා තියෙන්නේ. කරලා එකයි කෑවේ හරිද? සොයිස් කරලා එකයි කෑවේ. හරි මේ පහම හයම තියෙනවා කිව්වා. මගේ තේිට හයම තියෙනවා. ඔව් ඉතින් හරිද? ඔයාගේ බත්තුත් තියෙනවානේ. හරි එක්ක බත් ටික කාපම මේ චැලෙන්ජ් එකේ තියෙන ප්‍රධානම දේ බත්. හරි ඒක බත් තමයි. ටික කාපා. ඒක තමයි ඉතින් චැලෙන්ජ් ඒක තමයි චැලෙන්ජ් එකට ඔක්කොම ඉන්ක්ලූඩ් කරානේ මේ. ඒක තමයි බත් ටික කාපන් ඉස්සෙල්ලා දෙයියෝ. ඒක තමයි චැලෙන්ජ් එකට ඔක්කොම ඉන්ක්ලූඩ් කරන්නේ. දැන් ඔයා කියන්නේ හැබැයි ගායිස් මම වීඩියෝ බලන්න විනාඩි 10 යන කලින් මගේ බත් ටිකම ඉවර කරා. සහ මම යන්න ඕනේ ගියා. මෙයාගේ බතුත් තියෙනවා. මං කියා කමන්න බත් ටික නැත්තම් ඔන්න සාමාන්‍යයෙන් එහෙම ජයපරාජයතරේ ගන්න තිබ්බා. කරන්න දෙයක් නැහැ දෙන්නම් පරාදයි හරිද? විනාඩි 10 දුර දෙන්නටම කරන්න බැරුණා නේ මීල් එක. හරිද? දෙන්නටම විනාඩි 10 මීල් කරනවා. දෙන්නම් පරාදයි කවුරුවත් දිනුන්නේ නැහැ. දෙන්නම් පරාදයි. හරිද? මන් දන්නේ නැහැ කියලා වැඩක් නැති දෙන්නම් පරාදයි. මටත් ඉවර කරන්න බැරුණා මීල් එක. මෙයාට මීල් එක විනාඩි 10 දුර කරන්න බැරුණා දෙන්නම් පරාදයි. සමාන බෙදන්න පුළුවන් මොනවා කර එකම දෙයක් දෙන්නක මිතුරුලා තිබ්බනම් ඔන්න එකම දෙයක් කියන්නේ කන බත් එක. ඉතින් මෙහෙමයිනේ චැලෙන්ජ් එකට ඔක්කොම ඉන්ක්ලූඩ් හරිද? එකම දෙයක් දෙන්නක මිතුරු වෙලා තිබ්බනම් අපිට කිරලා මැනලා මොකක් හරි කරගන්න තිබ්බා. වෙන වෙනම දේවල් ඉතුරුලා තිබ්බා. මම කෝකොල ගෙවුණා මම කෝකොල ඉතුරුලා තිබ්බා. මගේ සුද්ධිස් කරලා දෙකයි මම සුද්ධිස් කරලා තිබ්බා. මගේ පිටර හතරම තියෙනවා. මෙයා පිටර කුම කාලා තිබ්බා. එකම දෙයක් ඉතුරුලා තිබ්බනම් බලන්න තිබ්බා. එක එක වෙනස් විදිහට වෙනස් දේවල් ඉතුරුලා තියෙනවා. හරිද? අපි දෙන්න කියන්නේ දැන් ඔයා කියන්නේ මේක ජයපරාජය තොරයි කියලා. ඔව් දෙන්නම් පරාදයි. ගයිස් ඔයාලා කියන්නේ. ඔව් කමෙන්ට් එකක් දාන්න දෙන්නම් පරාදයි. හරිද? කමෙන්ට්ස් දාන්න අනිවාර්යෙන් කමෙන්ට් බලාපොරොත්තු වෙනවා මම. මේක වීඩියෝ එක කමෙන්ට්ස් බලාපොරොත්තු. කමෙන්ට්ස් බලාපොරොත්තු වෙන්න අසාධාරණකම් ගොඩයි හරිද? වීඩියෝ එකේ හොදි තිබ්බනම් ඊට වඩා වෙනසක් වෙනවා හරිද? ඔයාලා හොඳටම දන්නවා. හොදි තිබ්බනම් ඊට වඩා වෙනසක් වෙනවා. මේ පනිෂ්මන්ට් එකක් නැත. අද ඒකෙන්ද හරිද guys? මේ ඔන්න මේ ටික හරි කොකාකෝලා බීලා තිබ්බනම් මම පරාජය පිළිගන්නවා. බොරු නෙවෙයි. ඇත්තටම කොකාකෝලා බීලා තිබ්බනම් මම ඇත්තටම පරාජය පිළිගන්නවා. මෙතන බත් මගේ තව ගොඩක් ඉතුරු තිබ්බත් ප්‍රශ්නයක් නැහැ කොකාකෝලා විතර. එහෙම නෙවෙයි මං කියන්නේ. ඔයාගේ කොකාකෝලා බීලා තිබ්බනම් පරාජය පිළිගන්නවා. ඒක එහෙම් පිටින් ගුඩක්ක් බීලා නැහනේ. එහෙම් පිටින්ම ග්ලාස් එක ඉතුරු වෙන්නේ. එක උගුරක්වත් බීලා තිබ්බේ නැහැ. හරිද? ග්ලාස් එක එහෙම් පිටින්ම ඉතුරු වෙලා. එක උගුර අඩුවයි භාගයක් හරි බීලා තිබ්බනම් මම එහෙත් පිළිගන්නවා. එක උගුරක්වත් බීලා නැහැ. හරිද? මට අවුලක් නෑ. මට අවුලක් නෑ. අවුලක් නෑ guys. අවුලක් නෑ. හරිද? මගේ මේ උගුර හිර වෙනවා. ඒකයි තාම. හරිද? මේ එක්කම පරාජය බාර ගන්න. නෑ පරාජය කවුරුත් මම දෙන්නම් පරාදයි. නේ තනිය කියන පරාදල දෙන්නම් පරාදයි. චැලෙන්ජ් එක දෙන්නම් පරාදයි. බත්තරක් තියෙනවා. නෑ බත්තරේ නෑ මගෙත් බත් තියෙනවා. දෙන්නම චැලෙන්ජ් එක පරාදයි. තක්කාලිත් තියෙනවා මේ සෝයේ තියෙනවා මම පරාදයි. නෑ දෙන්නම චැලෙන්ජ් එක පරාදයි. මට පරාද වෙන්න දෙන්නකෝ. නෑ බොරුවට පරාද වෙන්න ඕනේ නෑනේ. එක්කෙනෙක්වත් දිනුනුන්නේ නෑ එක්කෙනෙක් දෙන්නම් පරාදයි. අපි දෙන්නටම ඉවර කරන්න බැරි ටයිම් එකට දෙන්නම් පරාදයි. ජය පරාදයෙන් තොරාදයි කියන්නේ දෙන්නම් පරාදයි. දිනුන්නේ නෑ කවුරුවත්. හරිනේ? මට පරාද වෙන්න ඕනේ. බොරුවට පරාද වෙන්න ඕනේ නෑනේ. බොරුවට නෙමෙයි. බොරුවට නෙමෙයි ඇත්තටම කවුරු දෙන්නම් පරාදයි. එක්කෙනෙක් නෙමෙයි දෙන්නම් පරාදයි. හරි guys ඔන්න වීඩියෝ එක අපි පරාදයි. ගයිස් මම පරාදයි. ඔයාලා කමෙන්ට් කරලා මම පරාදයි. නෑ බොරුවට කමෙන්ට් කරන්න ඕනේ නෑනේ. එතකොට දැන් මේක නැත්තම් මේකේ විනර් කෙනෙක් නෑ. දෙන්නම පරාදයි ලූසර්ස්. දෙන්නම පරාදයි. දැන් මම පරාදයි. දෙන්නම් පරාදයි. කමන්නේ දෙන්නම් මම පරාදයි. අපි එන වීඩියෝ එක එන්ඩ් කරනවා guys. ගොඩක් රෑ වෙලා තියෙන්නේ. තව අපි අදින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ වීඩියෝ එක. හරිද? මේ එහෙනම් අනිවාර්යෙන් බැනලා හරි කමන්න කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට ලයික් කරන්න ෂෙයා කරන්න කාට හරි බැනලා හරි කමන්න කමෙන්ට් දාන්න. හරිද? ඒක වටිනවා. ඔයාගේ අදහස් වදිනවා අපිට. ඊළඟ වීඩියෝ එකට ගේන්න ඕන මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ළඟදීම වීඩියෝ එකක් ගේනවා. පොඩ්ඩක් ඉක්මනට ගේන්න බලන්න තව වීඩියෝ එකක්.
මේ ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා එකක් දාන්න, අමතක කරන්න කරන්න. බැරි වුණා. channel එක subscribe කරගෙන අමතක කරන්න එපා. දෙන්නම් පරාද වුණා. ඒව කරන්න. ඊළඟට අපි අනිවාර්යෙන් අපිට ඉවර කරන්න පුළුවන් කැමයක් ගෙන බලාපොරොත්තු වෙනවා. දිනටකින් කාටර එක්කෙනෙක් ඉවර කරන්න පුළුවන් කැමයක් ගෙන බලාපොරොත්තු වෙනවා. මේ වගේ භාගිත තුරුණක ගන්න නෙමෙයි. සම්පූර්ණ මේක ඉවර කරන්න පුළුවන්. කියන්නේ මේ හරිද? භාගෙට මේ වගේ බිබි නෑ ඉවර කරන්න පුළුවන් මීල් එක කොකෝලා තුරු කරන්නත් එපා. ඉවර කරන්න පුළුවන් මීල් එකක් ගෙන බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකක් වුණා අදට ඉන්න.